තමන්ගේ වැරද්දක් දැක්කම මොකද වෙන්නේ කියලා. කලබල වෙනවනේ. කලබල වෙච්ච ගමන් මොකද හිතන්නේ? අයියෝ මට මේව කරගන්න බෑ. නේ මට හරියන්නේ නැහැ. මම මහා වාසනාවන්තයි. එහෙම කියලා තමයි පින්වතුනි ගොඩක් මිනිස්සු සියදි විනාසා ගන්න. ඔන්න ඔය ප්‍රශ්නේ නිසා. තමන්ට මේකට විසඳුමක් නැති වෙයි කියලා හොයන්න. එයාට දැනෙනවා. මේකට මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ කියලා. ගොඩක් මිනිස්සු සියදි විනාසා ගන්න ඔන්න ඔය නිසා. මොකද්ද? ප්‍රශ්නයකට විසඳුමක් හොයාගන්න බැරි කොට. එතකොට ඒ කෙනාට හිතෙනවා මට තියෙන එකම විසඳුම දැන් මොකද්ද? තමන්ගේ ජීවිතේ නැති කරගන්න. එයා හිතනවා ඒ වෙලාවට මම ජීවිතේ නැති කරගත්තොත් හරි මේ ප්‍රශ්නේ ඉවරයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔබ ජීවිතේ නැති කරගත්තේ කියලා ඔබේ ප්‍රශ්නේ විසඳෙනවද? නැහැ. නැවතත් අපි උපදිනවන කොහේ හරි. නේ? හිතන්න මෙහෙම. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරා සියදි විනාසා ගැනීම. තමන්ගේ ජීවිතේ නැති කරගත්තොත් ඒ කෙනාට යහපත් උපතක් ලැබෙන්නේ නැහැ. හරිද? ඔන්න මනුස්ස ජීවිතේ ඉන්නවා. මේ වටින ජීවිතේ අපි නැති කරගන්නවා අපිම. ඊළඟ ජීවිතේ හිතන්නකෝ තිරිසන් ලෝකේ ඉපදුණා කියලා. දැන් මොකද වෙන්නේ? මේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ කන්න අදින්න හරි තිබුණා. දැන් තියෙනවද? නැහැ. නේ? මේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරදරයක් වුණොත් උදව් කරන්න නේද? බඩගින්නක් හැදුනොත් කියන්න පුළුවන් අපිට. කෙනෙකුට. උදව් කරන්න ඉන්නවා. දැන් කවුරුත් නැහැ. තමන්ට තමන්වත් නැහැ. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා තමන්ගේ අඩුපාඩුවක් දැක්කත් තව කෙනෙක්ගේ අඩුපාඩුවක් දැක්කත් අපි කරන්න හොඳ නැතිම දේ තමයි කලබල වෙන එක. තේරුණාද? කවදාවත් කරන්න එපා. ඔත්තට කල්පනා කරන්න ඇයි මට වැරදුනේ? මොකද්ද මේ වැරදින්න හේතුව? හොයාගෙන යන්න මේ හේතුව තියෙන තැනට. ඇයි මට මෙහෙම හිතෙන්න හේතුව? හොයාගෙන යන්න. අන්න එතෙන්ට ගිහිල්ලා පටන් ගන්න ප්‍රශ්නේ විසඳන්න. තේරුණාද? තව කෙනෙක්ගේ වැරද්දක් දැක්කත් එහෙම තමයි. ඇයි මේ කෙනා වැරද්ද කරන්නේ? මොකද්ද හේතුව? ඇයි මෙයා මෙහෙම හිතන්න හේතුව? හොයාගෙන යන්න. හොයාගෙන ගිහිල්ලා ඒ වැරද්දේ මුලට යන්න. මුල ප්‍රශ්නේ විසඳුවොත් මොකද වෙන්නේ? නැවතත් වැරද්ද ඇති වෙනවද? නැහැ. අපි හැමදාම කරන්නේ මුල විසඳන එක නෙමෙයි. මොකද්ද? අග ගහ කපන එක. හිතන්න ගහක් තියෙනවා කියලා. ලොකු ගහක් තියෙනවා. අපි කපනවා. මේ ගහ අයින් කරන්න ඕන කියලා. හොඳයි. මේ ගහ හරියන්නේ නැහැ කියලා කපනවා. කන්දෙන් කපලා දානවා. කපලා යනවා ගෙදර. හිතනවා අපි මේ ගහ හරි දැන් ඉවරයි කියලා. ටික දවසක් ගියාම මොකද වෙන්නේ? ආයෙත් ලියලනවා. ආයෙත් දලු දානවා. ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳන්න නම් ආයෙ ඇති නොවෙන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? ප්‍රශ්නේ මුලට යන්න ඕනේ. තේරුණාද? ප්‍රශ්නේ මුලට යන්න. කලබල නැතුව විසඳන්න ඕනේ. කලබල නැතිකම කියන එක හරි ජීවිතේට පිංගුතුනි කලබල නැතිකම කියන එක ලොකු ආශිර්වාදයක්. හිතන්න බලන්න දැන් අපේ මේ ලෝකේ අපි මේ ජීවත් වෙන ලෝකේ තියෙනවනේ. මේ ලෝකේ සකස් වෙලා තියෙන්නේ අපිව කලබල කරවන්නද නැත්නම් අපේ හිත සංසිඳවන්නද? අපිව කලබල කරවන්න. තේරුණාද? හිතන්න මෙහෙම ඔන්න උදේම නැගිට ගමන් ෆෝන් එක අතට ගන්න. නේ? ගොඩක් අය උදේ නැගිට ගමන් කරන පළවෙනි දේ මොකද්ද? ෆෝන් එක ගන්න එකනේ. නේ? ඒ ඉඳන් චුට්ටක් වෙලා නේද? Facebook එකේ වෙන්න පුළුවන්. YouTube එකේ වෙන්න පුළුවන්. Instagram එකේ වෙන්න පුළුවන්. ටිකක් වෙලා ඉඳලානේ ගොඩක් අය ඇඳෙන් බහින්නේ. නේ? දැන් සමාජ මාධ්‍ය කියන එක මේක හරීම වැදගත් මාතෘකාවක් අද කාලේ. මොකද ඉස්සර කාලේ වගේ නෙමෙයි. අද කාලේ ලෝකේ දියුණුවයි බාහිරව දියුණුව තියෙන බාහිරව. තේරුණාද? ආධ්‍යාත්මික නෙවෙයි බාහිරව. සමාජ මාධ්‍ය කියන එක වැරදි දෙයක් නෙමෙයි. හොඳයි.
ගොඩක් මිනිස්සු බනින්නේ මොකේද? Facebook හොඳ නෑ. YouTube බලන්න හොඳ නෑ. මේවා තමයි අපිව කන්නේ. නෑ. ඒවා අපිව කන්නේ නෑ. අපි තමයි අපිව කාගන්නේ. ඇයි? කවුද පාවිච්චි කරන්නේ? අපිවනේ. අපිට තීරණය කරන්න පුළුවන් නේද මම මේක පාවිච්චි කරනවද නැද්ද? නේද? මේ වෙලාව මේක මට වැදගත්ද නැද්ද? අපිට තීරණය කරන්න බැරිද? අපිට තීරණය කරන්න පුළුවන්. හිතන්නකො උදේම නැගිටලා මොකක් හරි ඔන්න ප්‍රවෘත්තියක් බලනවා කියලා. හොඳයි. ප්‍රවෘත්තියක් බලනකොට ඔන්න ගොඩාක් වෙලාවට ප්‍රවෘත්ති බලලා ඉවරනකොට හිත ඇවිස්සීලාද හිත නිවිලාද? මේ දවස්වල බලන්න. මේ බඩු ගණන් වැඩි වෙලා තවත් බඩු ගණන් වැඩි වෙනවා කියලා අහපුවා මොකද වෙන්නේ? තවත් කලබල වෙන්නේ නැද්ද? තවත් හිත කලබල වෙනවා. නේ? ඊළඟට ඔන්න කොහේ හරි මොකක් හරි කාට හරි අසාධාරණයක් වෙලා තියෙනවා කියලා හිත. දැන් අපි ඒක දකිනවා උදේම නැගිට ගම. උදේම දකින්න සමහරලාට ඔන්න කවුරු හරි මොකක් හරි කාට හරි අසාධාරණයක් වෙලා. නැත්තම් තමන් කැමති නැති දේශපාලඥයෙක් කතා කරනවා. මම දැකලා තියෙන සමහර මිනිස්සු ටීවී එක ඉස්සරහා ඉඳගෙන හොඳේ ටීවී එක ඉස්සරහා ඉඳගෙන අර දේශපාලඥයාට සාප කරනවා. හොඳේ මුන්ට හෙන ගහන්න ඕනේ එහෙම කියලා කියන්නේ අපි නේ. මම මේ ටිකක් වෙලා ඉන්නකොට මට කල්පනා දැන් මේ කියන වෙලාවේ අපි මේ තරහ අරගෙන අපි කලබල වෙලා අපි සාප කරන වෙලාවේ අර මිනිස්සයා මොනව කරන්නේද මේ දේශපාලඥයා? හොඳට කාලා බීලා නේද? හොඳට කාලා බීලා නිදි ඇති. අපි මේ කොහෙවත් ඉන්න මිනිස්සෙක්ින්ද අපි අපේ ලේ ටික පුච්චගෙන අපේ හිත කලබල කරගෙන නේ සමහරට ඔය තරහ දැන් ඔළුවේ තියෙනවනේ. හිතන්න එපා මේ තරහ කියන එක ආවිල්ලා යනවා කියලා. තරහ කියන එක ඇතුලේ එකතු වෙනවා. තරහ කියන එක ඇතුලේ එකතු වෙන දෙයක්. හොඳට මතක තියාගන්න. සමහර ඔයගොල්ලෝ දැකලා තියෙනවද මිනිස්සු එක පාටම තමන්ගේ තරහ පාලනය කරගන්න බැරුව මේ දේවල් පොලේ ගහගෙන කුඩු කරගෙන සමහරවල් මිනි මරාගෙන යනවා. දැකලා තියෙනවනේ. ඔයගොල්ලෝ හිතනවද ඒ මොහොතට ආපු තරහක් කියලා ඒක? නෑ. ගොඩක් වෙලාවට පින්වතුනි ඒ වගේ තරහක් පිට වෙන්නේ අපේ අතින් එක අවස්ථාවක තිබ්බ ප්‍රශ්නයක් හින්දා නෙමෙයි. කාලයක් එක දිගට තරහ කියන එකතු වෙලා හිතේ පීඩනේ වැඩි වෙලා පුපුරලා යන තැනක්. තේරුණාද? ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද මේ කුණු කන්ද බ්ලූ මැන්ඩල් පැත්තේ තියෙන කුණු කන්ද නේ? ඔක කාලයකට සැරයක් පුපුරනවා උඩින්. තේරුණාද? ඇයි? කුණු එකතු වෙලා මොකද වෙන්නේ? දරා ගන්න බැරුව ඇතුලේ පීඩනය වැඩි වෙනවා පුපුරනවා. ඔය වගේ තමයි තරහ යන්නේ. තරහ කියන එක එකතු වෙනවා. අද චුට්ටක් තරහ යනවා. ඔන්න උදේම නැගිටිනකොට මොකක් හරි දෙයක් දැක්ක තරහ ගියා. ඒක එකතු වෙනවා. හොඳේ. ඊට පස්සේ ඔන්න ගෙදර උදේ නැගිටපුවාම වටේ තියෙනවා මොන තරහ යන්න දේවල්. නේ තරහ විශ්සෙන දේවල් කියනවා වචන හැසිරීම කරන දේවල් කියන දේවල් හැසිරෙන විදිහ නේ අනිත් අය. ඒ වගේ තරහ මොකද වෙන්නේ? එකතු වෙනවා. ඊට පස්සේ ඔන්න ඔයගොල්ලෝ යනවා වැඩට. නේ? වැඩට ගියපුවාම මොකද වෙන්නේ? වැඩට ගියපුවාම හිත නිවෙන දේවල්ද තියෙන්නේ? නැහැ. ඇවිස්සෙනවා. කලබල වෙනවා. එව්වත් එකතු වෙනවා. අපි එළියට පිට කරන්නේ එකතු වෙනවා ඇතුලේ. ඊට පස්සේ ඔන්න වාහනේ එනකොට ට්‍රැෆික් එකට අහු වෙනවා කියලා හිතන්න. තේරුණාද? ට්‍රැෆික් එකට අහුලා ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ආයෙත් තරහයි. ඒවත් එකතු වෙනවා. ඔන්න දැන් මේක දැන් හිතේ හිර වෙලා ඔයගොල්ලෝ ගෙදර එනවා හවසට. හරි? දැන් හිතේ දැන් පීඩනේ වැඩි වෙලා නැතිද? ගෙදර ඉන්න ඕන පොඩි කෙනෙක් වේවා කවුරු හරි වේවා දන්නේ මොන හරි දෙයක් කියනවා හිතරේ. දැන් මොකද වෙන්නේ? පුපුරලා යනවා. අපි හිතන්නේ අපි මේ කෙනත් එක්ක තරහ ගත්තා කියලා. මේ කීපු දෙයට තරහ ගත්තා කියලා. නෑ. අපි තරහ අරගෙන තියෙන්නේ සිද්ධ වීම සමුදායක එකතුවක් නිසා.
තේරුණාද? ඒ නිසයි තරහ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. දැන් කෙනෙකුට කියන්න පුළුවන් තරහ කියන එක ප්‍රශ්නයක් නෑ. අපිට තරහ ඕනි නැත්තම් මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න බෑ කියලා. නේ? එහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන දෙයක් පෙන්වනවා. තරහ කියන්නේ පින්වතුනි ගිනි පුපුරක් වගේ. පුංචි ගිනි පුපුරක් එච්චර භයානකද? නෑ. පොඩි ගිනි පුපුරක් නේ? හැබැයි මේ ගිනි පුපුරකට පුළුවන් පලාතක් විනාශ කරලා දාන්න. තේරුණාද? පලාතක් විනාශ කරලා දාන්න පුළුවන්. මගේ පුංචි කෙනෙක් හිටියා. මගේ පුංචි නැති වුණේ ගෑස් ටැංකිය ලීක් වෙලා ගෑස් එක පුපුරලා ගිනි අරගෙන නැති වුණේ. උදේ නැගිටලා කුස්සියේ ස්විච් එක දැම්ම විතරයි. එච්චරයි. සම්පූර්ණයෙන්ම ගිනි ගත්තා. පුංචි ගිනි පුපුරකට. තේන ඉස්සර අර ස්විච් එක දානකොට පුංචි ගිනි පුපුරක් යනවා. ඔය ගිනි පුපුරට හැමදේම අලු වුණා. ඔය වගේ තමයි තරහ. තේරුණාද? පොඩි දෙයක් එකතු වෙලා එක තැනකදී පුපුරලා යනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තරහ කියන එක භයානකයි. තේරුණාද? තරහ කියන එක භයානකයි. කලබල නැති හිතක් හදාගන්න. මෛත්‍රිය පුරුදු කරන්න. ඔය ගිනි පුපුර නිවන එකම පැන් පොද එකම වතුර බින්දුව තමයි මොකද්ද? මෛත්‍රිය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඉවසන්න පුරුදු වෙන්න. බුදුරණාහිගේ ධර්මයේ කෙනෙකුට පුරුදු කරන්න පුළුවන් ඉහළම දේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉවසීම. තේරුණා? ඉවසීම. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කන්ති පරමං තපෝතිතික්ඛා. ඉවසීම තමයි මේ ලෝකේ තියෙන උතුම්ම තපස කියලා. එනිසා අපිත් පුරුදු වෙන්න ඕනේ කලබල නැතුව ඉන්න. කලබල නැතිකම හදාගන්න මම ඔයගොල්ලන්ට හරි ලස්සන ක්‍රමයක් කියලා දෙන්න. හිතේ කලබල නැතිකම හදාගන්න. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ රාහුල ස්වාමීන් වහන්සේට. රාහුල ස්වාමීන් වහන්සේට දේශනා කරනවා මෙන්න මෙහෙම. කොහොමද? පින්වත් රාහුල කන්නාඩියෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා ඇහුවා. රාහුල ස්වාමීන් වහන්සේගෙන් ඇහුවේ මොකද්ද? කන්නාඩියෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා. රාහුල ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි තමන්ගේ ශරීරයේ විමසා බලන්න තමන්ගේ ශරීරයේ තියෙන අඩුපාඩු ටික හදාගන්න තමයි අපි කන්නාඩිය පාවිච්චි කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුල ඔන්න ඔය වගේ තමයි. අපි යමක් කරන්න කලින් කියන්න කලින් හිතන්න කලින් හොඳට විමසන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? විමසන්න ඕනේ තමන්ගෙන්. මේක අපි ගොඩක් වෙලාවට කරන්නේ නැහැ. හරි? මොනවාද? යමක් කරන්න කලින් කියන්න කලින් ඊළඟට හිතන්න කලින් විමසනවා තමන්ගෙන්. මොකද්ද විමසන්නේ? හරි ලස්සනට දේශනා කරන මොකද්ද? මම මේක දැන් ඔන්න කරන්න යන්නේ. මම යමක් දැන් කරන්න කැමතියි. හොඳයි. මම මේ කරන දේ නිසා මට අයහපතක් වෙනවද? මොකද හිතන්න ඕනේ? මට අයහපතක් වෙනවද? මට පාඩුවක් වෙනවද? මට පසුතැවෙන දෙයක්ද මේ මම පසුතැවෙන දෙයක්ද මම මේ කරන්න යන්නේ කියලා හිතන්න කියනවා. හොඳයි. ඕක හිතන්න බැරි ඇයි අපිට? අපි හරි වේගවත් දැන්. නැද්ද? අපේ හිත වේගවත් නැද්ද? අපේ හිත හරි වේගවත්. මේ ලෝකෙ හැදිලා තියෙන්නේ අපි තව තවත් වේගවත් කරන්න. හැබැයි වේගින් යනකොට මොකද වෙන්නේ? අනුතුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. හොඳයි. පාලනයෙන් ගිලිහෙන්න තියෙන ඉඩකඩ වැඩි. හිතන්නකෝ වාහනයක් තියෙනවා කියලා. වාහනේ උප්පරිම වේගෙන් යනවා කියන්නේ 180ට විතර යනවා කියනවා. දැන් ඔබට වාහනේ ඔබේ අතේ පාලනයේද තියෙන්නේ? ටිකෙන් ටික ඔබේ වාහනේ ඔබේ පාලනයෙන් ගිලිහෙන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි අපි වේගවත් වෙන්න.
අපිට අපිව පාලනය කරගන්න අමාරුයි. තේරුණාද? ඒ නිසායි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මේකට මේ ක්‍රමේ අපි මේ යන රටාවෙන් සම්පූර්ණ අනිත් පැත්ත. හොඳයි. අපි වේගයෙන් යමකට ප්‍රතිචාර දක්වනවා ටක් ගාලා. අපේ හැටි ඒක. අපි පුරුදු වෙලා තියෙන එක ඒක. නේ? කවුරු හරි hina උනේ නැත්තම් එක පාට මොකද වෙන්නේ? තරහ යනවා. නේ? දැන් තරහ යන්නේ මහ ලොකු දේවල් ඕනේ නැහැ නේ අපිට. නේ? hina උනේ නැත්තම් ඇති. කතා කරේ නැත්තම් ඇති. නේ? කකොල වැදුනා නම් ඇති. කොටින්ම කිව්වොත් අපිව තරහ ගස්සන්න පුංචි මදුරුවකට පුළුවන් නේද? නේ? අපිව කලබල කරන්න පොඩි මදුරුවෙකුට පුළුවන්. ඇයි අපි වේගවත්? සමාජී දැන් ටික ටික අපේ වටේ තියෙන පරිසරය හැදෙන්නේ අපි තවත් වේගවත් කරන්න. කොච්චර වේගවත් වෙලාද කියලා බලන්න හිතන්න. සමහර වෙලාවට දැන් ඉස්සර මිනිස්සු දැන් සම්බන්ධතාව ආදර සම්බන්ධතා හදාගන්න. ඉස්සර මිනිස්සු ලියුම් ලියනවා නේද? ලියුම් ලියවහම මොකද කරන්නේ? ලියුමක් ලියලා යවනවා. තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතියට. නේ? යවලා මොකද්ද කරන්නේ? ආය උත්තරයක් එනකන් බලන් ඉන්න ඕනේ. නේ? සතියක් දෙකක් බලන් ඉන්නවා. දැන් මොකද තියෙන්නේ? තමන්ට තියෙන දේ තමන්ට හිතන දේ ටක් ගාලා මැසේජ් එකක් දැම්මා. දාලා බැලුවේ නැත්තම් දාපු වෙලාවේ බැලුවේ නැත්තම් මොකද වෙන්නේ? ගහගන්නේ නැද්ද? බැනගන්නේ නැද්ද? බලලා ඒකට උත්තරයක් දැම්මේ නැත්තම් ඒ වෙලාවේ මොකද වෙන්නේ? ගහගන්නවා. ප්‍රශ්න ඇති වෙනවා. වේගවත් වෙලා. නේ? හොඳට බලන්න. ඔයගොල්ලෝ සමාජවාදී පාවිච්චි කරනවනේ. හල හිතන්නකො ඔන්න YouTube එකට ගිහිල්ලා වීඩියෝ එකක් බලන්න පටන් ගත්තා කියලා. වීඩියෝ එක බලන්න වීඩියෝ එක ක්ලික් කරපු ගමන් ඔන්න වීඩියෝ එක ප්ලේ වෙන්නේ නැහැ. කැරකෙනවා. අර නේ? බෆර් වෙනවා කියන්නේ. දැන් මොකද වෙන්නේ? ඉවසීමක් තියනොත්ද? ඇයි මොකද වෙලා තියෙන්නේ? මොකද අපි කලබල වෙන්නේ නැද්ද? කලබල. කොච්චර කලබල වෙනවද කිව්වොත් අපිට අර තප්පර 3 ඇඩ් එක යනකම් ඉන්න ලේසිද අමාරුද? අමාරුයි. අපි තවත් වේගවත් වෙලා. නේ? වේගවත් වෙන්න අපිට අපේ පාලනය නැති වෙනවා. අපේ සිතුවිලි අපිට පාලනය කරගන්න බැරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා හෙමින් යන්න. තේරුණාද? හැබැයි අපි හෙමින් යන්න බයයි. අපි හිතනවා ලෝකෙ වේගෙන් යනවා. තේරුණාද? ලෝකෙ වේගෙන් යනවා. මම මේ වේගෙට ගියේ නැත්තම් මොකද වෙන්නේ? මට දේවල් නැති වෙයි කියලා. හොඳට මතක තියාගන්න. ලෝකෙ වේගෙන් යයි. හැබැයි අපිටම ආවේනික වේගයක් තියෙනවා පින්වතුනි. තේරුණාද? අපේ ජීවිතවලට ආවේනික වේගයක් තියෙනවා. ඒ වේගෙට අනුව තමයි අපි ජීවිතේ ගමන යන්න ඕනේ. හොඳේ. අපිට අපේ ආවේනික අපිට දරා ගන්න පුළුවන් වේගයක් තියෙනවා. ඔබේ වාහනවලට ඔබට තියෙන වාහනවලට මේ ලෝකෙදී ඌමනා තමන්ට ඕන වේගකින් යන්න පුළුවන්ද? බෑ. ඒ වාහනේට දරා ගන්න පුළුවන් වේගයක් තියෙනවා. ඒ වේගයෙන් එහා පැත්තට පැනපු ගමන් මොකද වෙන්නේ? පාලනයෙන් ගිලිනවා. ඒ වගේ තමයි අපි හැමෝටම වේගයක් තියෙනවා. ලෝකේ වේගින් යයි. හැබැයි ඒකෙන් කියන්නේ ඔබටත් ඒ වේගෙටම යන්න ඕනි කියලා හොඳට හොයලා බලන්න. මට දරා ගන්න පුළුවන් වේගය මොකද්ද? ඒ වේගෙට යන්න. වාහනේ යනකොට හිතන්නකො ඔන්න උත්ත ලොකු උත්තර වේගින් යන වාහනයක් අපිව පහු කරගෙන යනවා. අපි යන්නේ ලෑන්ඩ් මාස්ටර් එක කියලා හිතන්නකො. හරිද? අපි යන්නේ ලෑන්ඩ් මාස්ටර් එක. අපි වේගින් යනවා වාහනයක් පහු කරගෙන. දැන් අපිට යන්න පුළුවන්ද කොච්චර පැගුවද? බෑ. තේරුණාද? හැබැයි අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකක්ද? හොඳ කල්පනාවෙන්. හොඳේ? තමන්ගේ වේගය අඳුරගෙන හොඳ කල්පනාවෙන් මේ මොහොතේ හරි විදිහට හොඳ කල්පනාවෙන් තමන්ගේ පාරේ ගමන යනවා. හොඳේ? තමන්ගේ ගමන යනවා. ඒ ගමන යනකොට ගොඩාක් දුර ගිය හැකි. වේගෙන් ගිහිල්ලා ටික දුරක් යනවට වඩා නේ හෙමීට ගොඩක් දුර යන්න. ඒ වගේ තමයි කලබල නැතුව
කලබල නැති වුණොත් අපිට ගොඩාක් දුර යන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යමක් කරන්න කලින් කියන්න කලින් තේරුණාද? හොඳට හිතන්න මම මේ කරන දේ මට යහපතක්ද? හරි. අපි හිතමු කාට හරි ඔන්න කවුරු හරි මොන හරි දෙයක් අපිට කියනවා. දැන් අපේ හිත රිදෙනවා. නේ? හිත රිදිච්ච ගමන් අනිත් පැත්තට දෙන ප්‍රතිචාරය මොකද්ද? මමත් රිදන්න ඕනේ. නේ? මට රිද්දුවා මමත් රිදන්න ඕනේ. සමහර වෙලාවට ඔහොම ප්‍රතිචාර දක්වන්න කියලා තමයි මුළු ජීවිතේම පසුතැවෙන දේවල් සිද්ධ වෙන්නේ. තේරුණාද? හොඳට බලන්න ජීවිත අපේ හැමෝගෙම ජීවිතවල පසුතැවෙන දේවල් වැරදිච්ච තැන් තියෙනවනේ. ඒ වැරදිච්ච තැන හොඳට බලන්න අපි කලබල වෙච්ච තැනක් නෙමෙයිද කියලා. නේ? අපි කලබල වෙච්ච තැනක්. අපි මේ විදිහට හිතපු නැති තැනක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යමක් කරන්න කලින් හොඳට හිතන්න මේක මට යහපතක්ද? ඊළඟට හිතන්න කිව්වා මේක අනිත් අයටත් යහපතක්ද? මම මේ කරනකොට මේක මම හිතන්න වචනයක් කියනවා කියලා මම මේක කියන කෙනාට මේක යහපතක්ද? අයහපතක්ද? හොඳට හිතන්න. තේරුණාද? අපි දෙගොල්ලොටම යහපතක්ද අයහපතක්ද කියලා හොඳට කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට තේරුණොත් නෑ මේ කරන දේ මට යහපතක් නෙමෙයි. මේ කරන දේ මම කරන්න ගියොත් මට පසුතැවි ඉන්න වෙන්නේ. හොඳයි. මට පසුතැවි ඉන්න වෙන්නේ. ඒ නිසා මම මේක කරන්නේ නැහැ. මට ඕනේ නැහැ. හොඳයි. අන්න එහෙම හිතලා තමයි කලබල නැතිකම හදාගන්නේ. හැබැයි අමාරුයි. ලේසි නෑ. මේ ධර්මයේ කියලා දෙන කිසිම දෙයක් පින්වතුනි ලේසි නැත. හැබැයි හොඳට මතක තියාගන්න. ජීවිතේට යහපත ලැබෙන දේවල්, පසුතැවීම නැතුව බොහොම ජීවිතේ සුන්දර කරන හැම දෙයක්ම ලේසි නෑ කරන්න. අමාරුයි. කැප වෙන්න ඕනේ. මහන්සි වෙන්න.